ආයුබෝවන් සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක අතුරුගිරිය බොරුලුගොඩ පාරේ තියෙන දෙමහල් නිවසක් සම්බන්ධ විස්තරයක්. වීඩියෝ එකේ විස්තර වලට යන්න කලින් හැමදාමත් වගේ මතක් කරනවා අපේ වීඩියෝස් බලන ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා all දාලා තියාගන්න. එතකොට අපි අලුතෙන් දාන වීඩියෝ එකක් ඔයාගේ ළඟටම notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. හොඳයි. අපි යමු අද වීඩියෝ එකේ විස්තර ටික බලන්න. මේ වටිනා කියන දෙමහල් නිවස පිහිටලා තියෙන්නේ අතුරුගිරිය පාරේ බොරුලගොඩ කියන හරියේ. අතුරුගිරිය ගුවන් පාලමට කිලෝමීටර් 1ක වගේ දුරක් තමයි තියෙන්නේ. කොට්ටාවට යනවා නම් විනාඩි 15කින් විතර යන්න පුළුවන්. අතුරුගිරියට කිලෝමීටර් 1.5ක දුරක් තමයි තියෙන්නේ. මේ සම්පූර්ණ ඉඩම පර්චස් 10ක බිම් ප්‍රමාණයක තමයි මේ නිවසේ දිවිලා තියෙන්නේ. දෙමහල් නිවසක්. දෙමහල් නිවසේ ලිවින් ඒරියා දෙකක් තියෙනවා. පිටතින් දෙවන මහලට යන්න පිවිසුම හදලා තියෙන්නේ. ඒ වගේම පහත මාලේ බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා, බාත්රූම් දෙකක් තියෙනවා. උඩු මහලේ බෙඩ්රූම්ස් දෙකයි, බාත්රූම් එකක් තියෙනවා. උඩු මහලේ සහ පහත මාලේ කිචන් දෙකක් තියෙනවා. ඒ වගේම උඩු මහලේ සහ පහත මාලේ බාත්රූම් දෙකක් තියෙනවා. හොට්ටුවට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදපු. ගරාජ් එකක් තියෙනවා. ගරාජ් එකේ සාමාන්‍යයෙන් වාහන 3ක් වගේ නතර කරන්න පුළුවන් කියලා තියෙනවා. අවට පරිසරය ගත්තොත් නිදහස් නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ඒ වගේම පදිංචිකරුවන් 6ක් ඒ කියන්නේ නිවාස 6ක් වගේ තමයි තව තියෙන්නේ මේ ආශ්‍රිතව. මහල් 3කට යන්න පුළුවන් විදිහට ස්ලැබ් එක දාලා තියෙන්නේ. වටේටම අත්තට දාලා තියෙනවා කියලා තියෙනවා. පදිංචිය සඳහා සුදුසු විදියට සම්පූර්ණයෙන්ම නිම කරලා තියෙන නිවසක් මේ නිවස. නිවාස සැලසුම දෙමහල් නිවසකට ප්‍රාදේශ සභා අනුමැතිය සාතික කරලා තියෙන්නේ. ඒ වගේම අඩි 12ක පුළුල් මාර්ගය තියෙනවා මේ නිවසට එන්න. වටතාප්ප ගේට්ටු දාලා ආරක්ෂිතව තියෙනවා කියලාත් අපිට විස්තර වෙලා තියෙනවා. ගම් වතුර අවදානම් නැති පැත්තක් මේ පැත්තේ 100%ක් ඒ ආරක්ෂිත පරිසරයක් කියලා දාලා තියෙනවා අපිට. ඒ වගේම කියන්න ඕනේ බැංකු ණය පහසුකම් ලබා ගන්න පුළුවන් නිරවුල් ඔප්පු කියලා තියෙන්නේ. සියලුම අනුමත ලියකියවිලි තියෙනවා කියලා දාලා තියෙනවා. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මම සඳහන් කරන්නම් දුරකථන අංකය. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ නම්බරයට කතා කරලා තව වැඩි විස්තර දැනගන්න පුළුවන්. නිවස බලන්න, ඒ දේවල් සාකච්ඡා කරගන්න පුළුවන්. ඒ වගේම මිල සාකච්ඡා කරගන්නත් පුළුවන් කියලා අපිට දාලා තියෙනවා. මේ සම්පූර්ණ ගෙදර ටයිල් කරලා තියෙන්නේ. නල ජලය, විදුලිය මේ හැම පහසුකමක්ම තියෙනවා. ආසන්නයෙන්ම කඩසාප්පු ඒ දේවල් හැම පහසුකමක්ම තියෙනවා. තව වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. මම මේ සඳහන් කරලා තියෙන දුරකථන අංකයට කතා කරන්න. මිල ගණන් සහ වැඩි විස්තර දැනගන්න. ඉතින් හොඳයි, මට ලැබිලා තියෙන විස්තර ටිකත් එක්ක මම ඔයාලට දුන්නා. ඔයාලට අදහසක් ගන්න. ඉතින් කතා කරන්න පුළුවන් මේ නම්බර එකට. එහෙනම් සම්පූර්ණ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකල් මම නතර වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.